ඔයාලට තුති. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සුවඳයි. අපි පිතිල කියානම් එයා ඉක්මනට හම්බ වෙයි. නෑ අපි එකට යව හොයන්න ඕනේ. හැම වෙලේම එකට ඉන්න බලන්න. ඒක ඇත්ත. අපි බෙදලා ගිය ගමන් එයාලා කොහොමද අපි වල්ලගන්නේ? ඔය මොකද කරන්නේ? ඔයා දැන් කියන්න හදන්නේ ඕක අලුත් සොයා ගැනීමක් කියලා නෙමෙයිනේ. මේක උකුලක්. ඇන්ටි ටික ඔක්කොම ඇවිල්ලා හදලා දෙන්නා. ඔයාගේ යාළුවා කිව්ව කතාව හරි. මේක ඔයාලා වෙනුවෙන් දාපු පොඩි උගුලක්. සතෝර්. අදනම් කට්ටිය මල්ලකට ඩුන් ඩුන් ගාන. වගේ ප්ලෑන් එකකින් තමයි ඉතින් ඔක්කොම. මං කියන දේවල් අහුණා පිට කනින් අල්ලගෙන. යනවා යන්න පම්පෝරිනුගා. කට වහ ගන්නවා මෝඩයෝ ටික. ගිහිල්ලා ඔය පොඩි ළමයි ටික අල්ල ගන්නවා. මං ගිහිල්ලා මෙයාලගේ මහලොකු ටවර් ෂීල්ඩ් එක කඩලා එන්නම්. මං තමයි වෙනකාරය. මම නැත්තම් කොරයි ඉතින්. මාත් ඕක කරා. මං ඕක කරන කාලේ උඹලා පෙරපාසල් යන්නේ. යන්න අර කොල්ල ගලවගෙන. කොමිටි පුරාණ නයිට්වරු. ෆයර් ටීම් එක මෙන්න ඉදිරියට. මුලින්ම සටන් කරන වෝල්කන් ඉදිරියට. මොකද වෙන්නේ යාළුවා? මට ඉස්සෙල්ලා මොනවා හරි මග ඇරුණාද? මේ අයියා. දෙන්න කණ්ඩ ඇවිල්ලා. ඔට්ටු නෑනේ. ඔය එනවා කියලා කවුරු කිව්වේ නෑනේ. මම ෆයර් ටීම් එකේ කෙනෙක්. මම කියලා ගෙන්නන්න නෑ කාවා. ගහලා බලනවා කොහෙද? නියමයි. ස්තුතියි යාළුවා. හිත රිදුණා. එයාලා කාපු ගමන් යනවනේ අනේ. ටවර් එකට කවුරු හරි පහර දෙනවා. ඔය තියෙන chance එකක්. යමු ඉරේනේ. ගිහිල්ලා අපි යාළුවට හොඳ පාඩමක් උගන්වමු. බ්‍රීෆ් ඔය හිතනවාද ඔයාලට මේක කරන්න පුළුවන් වෙයි කියලා? නැතු ඉන්න. අපි යාළුවට හොඳ පාඩමක් උගන්වමු. ටවර් ෂීල්ඩ් එක ටිකෙන් ටික දුර්වල වෙනවා. අද තමයි මේ ටවර් එකේ අවසානය. ඔන්න පුතේ අද තමයි මගේ පාඩමක් ඉගෙන ගන්න යන්නේ. වෝල්කන් එයි මේ මාත් ඉන්නව මෙතන. අඳුරේ බලය. ඔන්නේ නම් කන්නකෝ. බොරුවට මහන්සි වෙන්නේ නැතුව මට යටත් වෙනවා වෝල්කන්. ෆයර් ටීම් එකේ වීරයට බෑ ඔයා වෙනුවෙන් තවත් අවධානය දෙන්න. මගේ ටීම් එකේ වීරයත් මං වගේමයි සතෝර්. පරදිනවා කියන එක දන්නේවත් නෑ. සමා වෙන්න වෝල්කන්. ඒත් මට ඇත්තටම මේක කරන්න අමාරුයි. මොකක්? ෆයර් ටීම් එකට පරදින්න බෑ යාළුවා. දැන්වත් ඔයාගේ වීරයා කියන දේ අහනවා වෝල්කන්. යටත් වෙනවා. මේකයි මං ඇත්තටම කැමති නෑ යටත් වෙනවා කියන වචනෙට. මේකට කියන්නේ උකුලක් කියලා. හැබැයි ඉතින්